ආයෙම අලුත් දවසක මම ඔයාලට රෙසිපි එකක් අරගෙන ආවේ ඔයාලත් එක්ක බෙදා ගන්න. මම අද කියලා දෙන්න යන්නේ අමුද්‍රව්‍ය 3කින් හදන්න පුළුවන් රසම රස ඩෙසර්ට් එකක් ගැන. බලන්නකෝ මෙන්න මේ දිහා. මේක දැක්කමත් කන්න ආස හිතෙනව නේද? හරිම රසයි, හරිම ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. ඉතින් එන්නකෝ මම කියලා දෙන්න මේක කොහොමද හදාගන්නේ කියලා. මේක හදාගන්න අපිට හොඳට මිදුණු කෙසෙල් ඕනේ කරනවා. ඔයාලා ඩෙසර්ට් එක හදන ප්‍රමාණය අනුව කෙසෙල් අරගන්න. මම නම් අද ලොකු ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි 3කින් වගේ තමයි හදන්නේ. ආනමාළු කෙසෙල් වලින් තමයි අරගත්තේ. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප්ප 2ක ප්‍රමාණයක් අරගත්තා. කෙසෙල් ගෙඩි 3ක් නිසා තමයි මම කෝප්ප 2ක් අරගත්තේ. ඊළඟට මම කොකෝවා පවුඩර් වලින් මේස හැඳි 3ක ප්‍රමාණයක් අරගන්නවා. ඔයාලට මේ වෙනුවට චොක්ලට් අරගෙන ඩබල් බොයිල් ක්‍රමයට දිය කරලා වුණත් ගන්න පුළුවන්. දැන් මම කරන්නේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට අර පොඩියට කපා ගනිපු කෙසෙල් ටික එකතු කර ගන්නවා. ඊළඟට ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප්ප 2ක් එකතු කරගෙන ඊට පස්සේ කොකෝවා පවුඩර් වලින් ගනිපු මේස හැඳි 3ක් එකතු කර ගන්නවා. මේක හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ඒ විදිහට බ්ලෙන්ඩ් කරලා ගනිපු මිශ්‍රණය. ඔයාලට මේකට බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේ ගනිපු දේවල් ටික ලොකු බෝල් එකකට දාලා හැන්දක් පාවිච්චි කරලා හරි පහසුවෙන්ම කරගන්න පුළුවන්. දැන් මේ මිශ්‍රණය ලිපේ තියන්න පුළුවන් විදිහේ භාජනයකට එකතු කරගන්න. මට මේකට පැණි රස ටිකක් වැඩියෙන් ඕනේ කියලා හිතන නිසා මම සීනි වලින් මේස හැඳි 2ක් එකතු කර ගන්නවා. ඒක ඔයාලට අවශ්‍ය නැහැ. සීනි නැතුව මේක හරි රසට හදාගන්න පුළුවන්. ඉතින් ටිකක් පැණි රසට කැමති කෙනෙකුට මේකට මේ විදියට අමතරව සීනි එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් මේ ටික ඔක්කොම මද ගින්දරේ ලිපේ තියාගෙන හොඳට මිශ්‍ර කරගන්න තියෙන්නේ. මතක තියාගන්න ඕනේ ගින්දර වැඩි කරගන්නත් එපා. මේක ගොඩාක් වෙලා ලිපේ තියාගෙන කුක් කරන්න ඕනෙත් නැහැ. මේක සාමාන්‍යයෙන් උකු ගතියට එනකම් මද ගින්දරේ ලිපේ තියාගත්තාම ඇති. මෙන්න මේ පදමට ආවට පස්සේ මම මේක ලිපෙන් අයින් කරලා නිවෙන්න තියලා ශීතකරණයේ දාන්න පුළුවන් විදිහේ භාජනයකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක ශීතකරණයේ පහළ කොටසේ පැය 2ක් විතර තියලා ගන්නකෝ. ඒක ශීතකරණයෙන් ගත්තට පස්සේ අපිට හැමම රස බලන්නත් පුළුවන්. මම ඉතින් මේකේ තව පොඩි වැඩි වැඩක් කරන්නයි යන්නේ. ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගනිපු චොක්ලට් ටිකක් අරගෙන අර ශීතකරණයේ තියලා ගනිපු චොක්ලට් කෙසෙල් මෝස් ඩෙසර්ට් එක උඩට එකතු කරගන්නයි යන්නේ. බලන්නකො මම කරන විදිහ. ඇත්තටම පැණි රස කන්න ඉච්චර අකමැති කෙනෙකුට මේ දේවල් නොකර අපිට කෙලින්ම කොකෝවා පවුඩර්, කිරි ටිකයි කෙසෙලු එකතු කරලා ගනිපු චොක්ලට් කෙසෙල් මෝස් ඩෙසර්ට් එක රස බලන්න පුළුවන්. ඉතින් මම අමතරව සීනිත් එකතු කරා අය මොඩින් මෙන්න මේ විදිහට ග්ලේස් එකක් වගේ චොක්ලට් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මෙහෙම කරලා රස බලන්නකෝ මේකේ පුදුම රසයක් තියෙන්නේ. පොඩි බබාලා වුණත් හරි ආස වෙයි මේකට. පොඩි බබාලා විතරක් නෙමෙයි දැක්කම ලොකු බබාලටත් හරි ආසාවෙන් කන්න හිතෙනවනේ. ඉතින් ඔයාලන් ගෙදරදී හදලා බලන්න. ගොඩක් වෙලාවට කෙසෙල් ඉදිලා හක යන වෙලාවට මෙන්න මේ වගේ දෙයක් කරලා රස බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම චොක්ලට් කෙසෙල් මූස් ඩෙසර්ට් එක හැදුවේ. ඉතින් ආයෙම දවසක මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන එනකම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මතක ඇතුව මගේ channel එක subscribe කරගෙනම යන්න.